අයිබෝවන් අපි අදත් කතා වෙන කතාවකින් හමු වෙනවා අද දවසේත් අපේ මාතෘකාව බටලන්ද කොමිසම සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව ගැන විශේෂයෙන් ඊයේ දවසේදී ජනතා විමුක්ති පෙරමුණේ අමාත්‍යවරයා විමල් රත්නායක මහත්මයා සභානායකවරයා විදිහට පාර්ලිමේන්තුවේ සභාගත කළා වසර 25කට පමණ පසුව බටලන්ද කොමිෂන් සභාව විසින් නිකුත් කරපු වාර්තාව. දැන් මේ ප්‍රවෘත්තිය බොහෝ දෙනෙක් දන්න ප්‍රවෘත්තියක් නිසා අපි අවධානය යොමු කරනවා මේ හරහා මතුවිය හැකි බවට අප විශ්වාස කරන අනාගත දේශපාලන තත්ත්වය ගැන අපේ අදහස. දැන් බටලන්ද කොමිසම 88 89 කාලයේ දශක ගණනාවකට කලින් මේ රටේ තිබිච්ච දේශපාලන එමත් නැත්නම් සමාජීය ආර්ථික පසුබිම පිළිබඳව පිළිඹුවක් හැටියට තමයි අපි එම වාර්තාව දකින්නේ. එතකොට මේ වාර්තාව දශක දෙකකට වැඩි කාලයක් හැංගිලා තිබිච්ච වාර්තාවක්. විමල් රත්නායක මහත්මයා කියපු විදිහට දශක 3කට ආසන්න කාලයකට පස්සේ දශක 3ක් වගේ කාලයකට පස්සේ නැවත හිරු එළිය දුටුවා මේ කොමිෂන් සභා වාර්තාව. මේ වාර්තාව කොමිසමේ ලේකම්වරු කිහිප දෙනෙක් යටතේ විවිධ අවස්ථාවලදී දීර්ඝ කිරීමකින් මේ කොමිෂන් සභාවේ කටයුතු කාලය දීර්ඝ කරමින් පැමිණ වසර ගණනාවකට පසුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතට පත්වෙච්ච වාර්තාවක්. දැන් මේ කොමිෂන් සභාවේ එහෙම නැත්නම් මේ බටලන්ද කොමිසම කියන මේ වාර්තාව එහෙම නැත්නම් මේ විභාගය මේ කොමිෂන් සභාව පත් කළේම දේශපාලනික අරමුණු සහිතව. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ දේශපාලන වාසි සඳහා රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මැතිවරණ වේදිකාව තුල කතා කරපු ප්‍රධානම මාතෘකාවක් බවට පත් වුණා සූර්යකන්ද සමූහ ඝාතනය සහ බටලන්ද වදකාකාරය පිළිබඳව කාරණාව. එනිසා තමයි එතුමියගේ මැතිවරණ පොරොන්දුවක් විදිහට තමයි මේ කොමිෂන් සභාව පටන් ගන්නේ. එම නැත්නම් එහි වැඩ කටයුතු සිදු කරමින් යන්නේ. කෙසේ නමුත් මේක අදිමදි කරමින් විවිධ ප්‍රශ්න ගැටලුත් එක්ක පැමිණ අවසන් වාර්තාවක් ජනාධිපතිනිය අතට පත් වෙනවා. නමුත් මේ අවසන් වාර්තාව සාමාන්‍ය දේශපාලනික තත්වයන් වගේම ජයග්‍රහණයෙන් පසුව එතරම්ම ආందోලනාත්මක සිදුවීමක් බවට පත් වුණේ නැහැ. මේ පිළිබඳව නීතිය හරිහැටි ක්‍රියාත්මක වී තිබුණේ නැහැ. නමුත් එම වාර්තාව සුරැකිව පැවතුණා. දැන් අල් ජසීරා නාලිකාවට ගියපු රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාව ඉලක්ක කරගෙන තමයි බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව ගැන කරුණු විමසුවේ. එතකොට ඒ හරහා අපට දකින්නට තිබුණු කාරණාව තමයි මේ සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයා බවට පත්ව ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව තමන්ගේ දේශපාලන මැතිවරණ ව්‍යාපාරය තුලවත් බටලන්ද වදකාකාරය පිළිබඳව ආందోලනාත්මක සාකච්ඡාවක් සිදු කළේ නැහැ. ඒක ඔවුන්ගේ මැතිවරණ පොරොන්දු වල පවා තිබුණේ නැහැ. ඊට කලින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග එක්ව ආණ්ඩු කරන කාලේ යහපාලන ආණ්ඩු කරන කාලේවත් මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණේ නැහැ. කෙසේ නමුත් අද වන විට මේ බටලන්ත වදකාගාරය සම්බන්ධ කාරණාව රටේ ආందోලනාත්මක දේශපාලන සිදුවීමක් බවට පත්ව තිබෙනවා. දැන් බටලන්ද ඉස්සරහට ආවට පස්සේ මේ ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු පිළිබඳව මේ රටේ ජනතාව තුළ තිබූ
අපේක්ෂා සහගත තත්ත්වයන් ටිකක් අඩපණ වීමට නියමිතව තිබෙනවා. අතරම කිව්වොත් අල් ජසීරා නාලිකාව අහපු ප්‍රශ්නෙට රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඔය පාර්ලිමේන්තු සභාගත කරපු නැති කතාව නොකියා මම ඒ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා කියලා කිව්වා නම් මට විශ්වාසයි මෙවර පාර්ලිමේන්තුවේත් ඒ වාර්තාව සභාගත නොකරන බව. එනිසා මේක සභාගත කර නැත්තේ පාර්ලිමේන්තුවේ නැති බව කිව්වේ රනිල් වික්‍රමසිංහ සහ මේක ඊට අදාළ නීතිමය කටයුතු සිදු වී නැති බවත් රනිල් වික්‍රමසිංහ මහත්මයා පෙන්නලා දුන්නා. එනිසා රනිල් තමයි ජාත්‍යන්තරයට කිව්වේ බටලන්ද කොමිසම් සම්බන්ධ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත වෙලා නැහැ කියලා. ඒ අනුව තමයි ජනතා විමුක්ති පෙරමුණටත් ඇස් පෑදුනේ, මේ ආණ්ඩුවට ඇස් පෑදුනේ සහ අති විශාල සමාජ මාධ්‍ය ප්‍රචාරණයක් අරන් ගියා රනිල් වික්‍රමසිංහට විරුද්ධව. මොකද මේ රට ඇතුළෙත් ජාත්‍යන්තරයේ ඇතුළෙත් රනිල්ව දැඩි අපකීර්තියකට ලක් කරන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. අත වශයෙන්ම පහුගිය අවුරුදු 2 තුල රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරපු කාලය ඇතුලේ ඔහු මේ රට ගොඩනැගීමට ගත්ත ක්‍රියාමාර්ග නිසා මේ රටේ ජනතාවට අර කපන්න බැරි අත සිඹිනවා වගේ කාරණාවක් තමයි රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් අපට දකින්නට තිබුණේ. දැන් මේ සිදුවීමත් එක්ක සමාජයේ ආందోලනාත්මක කතාබහක් ඇතිවීමත් එක්ක නැවත වතාවත් රනිල්ට එරෙහි ප්‍රතිවිරෝධය, රනිල්ට එරෙහි වෛරය, රනිල්ට එරෙහි ක්‍රෝධය නැවත වතාවත් ඉස්මතුව තිබෙනවා. මේක දේශපාලනික කාරණාවක්. අපි විශ්වාස කරනවා බටලන්ද කොමිසම දැමීමේ පටන්ම ඒක දේශපාලනිකයි. එනිසා ඒ දේශපාලනික ස්වරූපයෙන්ම තමයි මේක පාර්ලිමේන්තුවේ සභාගත කළේ. අපි විශ්වාස කරනවා මොකද ඒ සභාගත නොකළේ නැහැයි කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරපු නිසා ඒ වාර්තාව සභාගත කරන්නට මේ ආණ්ඩුව කටයුතු කළා. මෙතනින් එහා දැන් රනිල් වික්‍රමසිංහ ඒ සාකච්ඡාවේදී කියපු කාරණාවත් බටලන්ද කොමිසම සම්බන්ධයෙන් බටලන්ද කොමිසමේ සාක්ෂි ලබා දුන්න දේශපාලන චරිතයක් නිසාත් ඔහු එවකට ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා විදියට සිටිය නිසාත් බටලන්ද සහ රනිල් වික්‍රමසිංහගේ නම කියන එක ඒ දෙකක් විදියට අපට වෙන් කරන්නට පුළුවන් කමක් නැති බව ඇත්තයි. හැබැයි මේ බටලන්ද කොමිසම කියන්නේ බටලන්ද කියන්නේ පෙරහැරක් නම් මේකේ මේ කසකාරයා තමයි රනිල් වික්‍රමසිංහ. එමන් නැත්තම් මේ බටලන්ද වදකාගාර සම්බන්ධයෙන් කාරණාව. දැන් මේ කසකාරයා පිටිපස්සේ තව බොහෝ නාටකම් එහෙම නැත්තම් නැටුම් අපට එන්නට තිබෙන බව විශ්වාසයි. එනිසා මේ ආරම්භයක් පමණයි. අපි විශ්වාස කරනවා බිමල් රත්නායක බටලන්දට ගිනි තිබ්බා කියලා. එහෙම නැත්නම් මේක ආందోලනාත්මක තත්ත්වය කරලියට අරගෙන ආවා කියලා. ඒ සමාජ මාධ්‍යවලට රනිල්ට එරෙහිව තියෙන සමාජ මාධ්‍ය සහ ඔහුගේ සතුරන්ට ඉනිමං බැන්දා කියලා බිමල් රත්නායක ප්‍රමුඛ මේ ආණ්ඩුව එහෙම නැත්නම් ඊයේ සභානායකවරයා සභාගත කිරීම තුළ මේක නීතිපතිවරයාට රැගෙන ගියා. එම නැත්තම් මේ ගැන කටයුතු කරන්න නැවත කමිටුවක් පත් කරන්න තීරණය කරලා තිබුණා. පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වන්න තීරණය කරලා තිබුණා. එනිසා මහත්තුරුනි රනිල් වික්‍රමසිංහ නැති පාර්ලිමේන්තු විවාදයක් තේරුමක් නැහැ. එනිසා මගේ දේශපාලනික කියවීම මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි බිමල් රත්නායක ප්‍රමුඛ මේ කණ්ඩායමට පිළිතුරු දීම සඳහා. මොකද මේක ජීවමාන සාක්ෂිය සහ ප්‍රශ්න වලින් පැනලා යන්නේ නැති දේශපාලන නායකයෙක් නිසා ඕනෑම දෙයකට මුහුණ දෙන්නට කොන්දක් තියෙන නායකයෙක් නිසා රනිල් වික්‍රමසිංහ මේ සියලු අභියෝගවලට මුහුණ දෙන බව අපි දන්නවා. සහ අපි විශ්වාස කරනවා රනිල් දැන් මේ ආණ්ඩුවට එරෙහිව තමන්ගේ දේශපාලන ආගමනය නැවත
පටන් ගන්න බව. එනිසා කිසියම් කෙනෙකුට රනිල් වික්‍රමසිංහට එරෙහිව චෝදනා නගන්න පුළුවන් වුණාට රනිල්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අවකාශයක් තිබුණේ නැහැ කියන එක අපි පැහැදිලි කළා. එනිසා දැන් තියෙන වාතාවරණය අනුව මේ බටලන්ත කොමිසම පාදක කරගෙන රනිල් වික්‍රමසිංහට එරෙහිව දේශපාලන යුද්ධය ප්‍රකාශ කරලා තිබෙනවා නොනිල වශයෙන් කියන එක අපි දන්නවා. ඒ අනුව මේ ආණ්ඩුවට සිදුවෙනවා දැන් රනිල් වික්‍රමසිංහ අහන ප්‍රශ්නවලටත් පිළිතුරු බඳින්නට. මොකද 88 89 කාල පරිච්ඡේදය මේක හුදකලා කාල පරිච්ඡේදයක් නෙමෙයි. අපි බටලන්ද වදකාකාරයක් ඇතුලේ සිදු වුණු කිසිදු දෙයක් අනුමත කරන්නේ නැහැ. එසේ වූ අයයි කියන ඒ ම්ලේච්ඡ අතිශය හිංසාකාරී ඒ ත්‍රාඩ ක්‍රියාපිළිවෙත අප අනුමත කරන්නේ නැහැ. ඒකට සම්බන්ධ සියලුම දෙනා ජීවත්ව සිටින අයට දඬුවම් පැමිණවීම කළ යුතු බව අප විශ්වාස කරනවා. එනිසා හැබැයි එපමණක් නෙවෙයි මේක බටලන්දත් එක්ක මේ රටේ විමුක්ති අරගලය එහෙම නැත්නම් 88 89 ඇති වෙච්ච කැරල්ලත් මේකත් එක්ක සම්බන්ධයි. එනිසා මේවා එකිනෙකට සම්බන්ධ දේශපාලන සහ විමුක්ති ව්‍යාපාර කියලයි අපි විශ්වාස කරන්නේ. එනිසා රනිල් වික්‍රමසිංහට එක ඇඟිල්ලක් දිගු කරනකොට මහත්තුරුනි ඔබටත් ඇඟිලි 4ක් ඔබ දෙසට දිගුව ඇති බව මතක තබා ගන්න. එනිසා රනිල් හිටින් ආරම්භ කරන දේශපාලන ආගමනය එම නැත්නම් රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා බටලන්ද කොමිෂමට අදාළ කාරණාව සම්බන්ධයෙන් මේ සිදුවීමට සම්බන්ධයෙන් ඒක නිකම් ප්‍රකාශයක් නෙවෙයි. ඒ තමයි රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් මේ ආණ්ඩුවේ අභියෝගය බාර ගැනීම. අප රනිල් හඳුනනවා, අප රනිල්ව දන්නවා. රනිල් දැන සිටියා කවදා හෝ දවසක තමන්ට එරෙහිව අවියක් එසවිය හැකි එකම ආයුධය වන්නේ බටලන්ද කොමිසම සම්බන්ධ තිබෙන මේ වාර්තාව බව. එනිසා ඔහුට මඩ ගහන්න දේශපාලනික වශයෙන් අතීතයේ සිටම භාවිත කරපු මේ බටලන්ද සිදුවීම කවදා හෝ දවසක තමන්ට මුණ දෙන්නට සිදුවන බව රනිල් වික්‍රමසිංහ දැන සිටිය වගේ බව තමයි අපේ පුද්ගලිකව මගේ විශ්වාසය. එනිසා ඔහු ඉතාමත්ම සන්නද්ධව මේකට මුණ දෙවි. රනිල් අද දවසේ කරන ප්‍රකාශය මේ ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ එක වෙනස් කරන මෑත දේශපාලනික පරිවර්තනය නැවත වෙනස් කිරීමකට ලක් කරන තුඩු දෙන ප්‍රකාශයක් විය හැකි බව අප විශ්වාස කරනවා. එනිසා ආණ්ඩුව රනිල් වික්‍රමසිංහව පදනම් කරගෙන රනිල් වික්‍රමසිංහට පුද්ගලිකව පහර ගැසීමේ අරමුණින් ඔහුව කොටු කිරීමේ අරමුණින් ඔහුව සිරගත කිරීමේ අරමුණින් බටලන්දට ගිනි තිබ්බා නම් ඒකින්ෙන් ඔබද දැවි හලු වෙන්නට පුළුවන් බව මතක තබා ගන්න කියලා අපි මේ ආණ්ඩුවට මතක් කරනවා. නමුත් එදා සිට අද දක්වා සිදු වෙච්ච සෑම ඝාතනයක්ම සෑම සමූහ ඝාතනයක්ම පිළිබඳවම ඒවා හොයා බලා ඒවට දඬුවම් කිරීම ආණ්ඩුවේ වගකීමක්. අප පුද්ගලයෝ පිළිබඳව අපට කිසිදු ආකාරයක අදහසක් නැහැ. නමුත් මේ සිදුවෙච්ච සෑම ඝාතනයක් සම්බන්ධයෙන්ම විධිමත් පරීක්ෂණයක් නැවත සිදු කරන්නට හැකි නම් මං හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් කාරණාවක් මේ මාලිමාවේ මේ පිරිසිදු සුචරිතවත් ආණ්ඩුවට. හැබැයි පුතෝ බටලන්ද පෙන්නලා ඔබලා මේ රටේ මහජනතාවත් එක්ක ඇති කරගත්ත සම්මුතීන් විඳින්නට බෑ. මේ රටේ සිදුවෙච්ච තවන්ත දූෂණ වංචා ඝාතන පිළිබඳව අර මැතිවරණ වේදිකාවේ කතා කරපු කාරණා ඒ ලෙසටම ක්‍රියාත්මක විය යුතු වෙනවා. එහෙම නැත්නම් රනිල්ට එරෙහිව ඇති මේ දැවැන්ත විරෝධය ඉස්මතු කරමින් ඒ විරෝධය පාවිච්චි කරමින් තමන්ගේ දේශපාලන නොහැකියාවන් වසා ගැනීමට මේ ආණ්ඩුව කටයුතු කළොත් එහෙම ඒක ඔබට නැවත පාරාවලල්ලක් බවට පත් වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ කපටි නරියෙක් බව
අපි හැමෝම දන්නවා. එනිසා රනිල් ජීවත් වෙන අවසාන මොහොත දක්වාම ඔහු තමන් විශ්වාස කරන දේශපාලන මතය සහ තමන්ට තමන්ගේ සටන මෙහෙවිය යුතු දිශානතිය වෙනස් කරන නායකයෙක් නෙවෙයි. එනිසා ජනතා විමුක්ති පෙරමුණට මාලිමාවේ ආණ්ඩුවට හෙට දවසේදී දැවැන්ත දේශපාලනික අභියෝග ගණනාවකට මුහුණ දෙන්නට සිදු වේවි. සද්භාවයකින් තොරව දේශපාලන ඇජෙන්ඩා එකක් මූලික කරගෙන බටලන්ද කොමිෂන් සභාව පදනම් කරගෙන ඒ වාර්තාව පදනම් කරගෙන රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අනාගතයට ඔහුගේ චරිතය ඝාතනය කරන්නට හෝ ඔහුව කොටු කරන්නට ඔහුව සිරගත කරන්නට එම නැත්නම් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට එහෙම එකක් ඔළුවේ තියාගෙන මේ වාර්තා පදනම් කරගෙන පරීක්ෂණ කටයුතු මෙහෙයවන්නට මේ ආණ්ඩුව සිතනවා නම් මා විශ්වාස කරනවා ඒ තමයි මාලිමාවේ ආණ්ඩුවට වරදින තැන. නමුත් අපේ ප්‍රාර්ථනාව මේ බටලන්ද කොමිෂන් සභාව හරහා නැත්නම් මේ කොමිෂන් වාර්තාව හරහා ඉදිරිපත් වී ඇති කරුණු නැවත අධ්‍යයනය කොට ඒ අයට සාධාරණයක් අගතියටපත් වෙච්ච මේ රටේ ඒ පරම්පරාවට සාධාරණයක් ඉටු කළ යුතුයි. ඒ වගේම තමයි එවැනි කැලලකට එහෙම එකක් මැඩපමත්වන්නට හේතු වෙච්ච සමාජ දේශපාලන කාරණා පිළිබඳව නැවත වතාවත් සමාලෝචනයක් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව මේකට ගහට පොත්ත වගේ බැඳිච්ච දේශපාලන සහ සමාජ කාරණාවක් මත තමයි බටලන්ද වදකාගාරයත් බිහි වෙලා තිබෙන්නේ කියන කාරණාව ඒ පිළිබඳව අධ්‍යයනය කරනකොට අපට පෙනෙනවා. කෙසේ නමුත් අපි විශ්වාස කරනවා ඒ සියලුම අගතියටපත් වෙච්ච සෑම පුරවැසියෙක්ටම ආණ්ඩුවෙන් මැරිච්ච අයත් අර විමුක්තිකාමීන් අතින් මැරිච්ච අයටත් මේ ආණ්ඩුව යටතේ එක හා සමානව සාධාරණීය ඉටවිය යුතුයි කියන එක බව අප විශ්වාස කරනවා. අප කිසි ලෙසකත් සිවිල් සන්නද්ධ විමුක්ති අරගලයක් සාධාරණීකරණය කරනවාට එකඟ නැහැ. ඒක මේ ආණ්ඩුවටත් කරන්නට බෑ. ඒ වගේම තමයි එවැනි අරගලයක් මැඩ පවත්වන්න ත්‍රස්තවාදීන් යයි එවැනි ත්‍රස්තවාදී කණ්ඩායමක් සිවිල් අභ්‍යන්තර සිවිල් ත්‍රස්තවාදී කණ්ඩායමක් මැඩ පවත්වන්නට රජයක් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව උනත් ඒ තිබෙන සම්මුතීන් ඒ මානව හිමිකම් අයිතීන් වලට හානිව තිබෙනවා නම් ඒ පිළිබඳවත් කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමක් බව අප දැඩිව විශ්වාස කරනවා.